Good morning ළමයි. අද දෙවෙනි දවස අපි අද උදේ මොර්නින් ෂූට් එකෙන් යනවා රාජාංගනයට. ඉතින් අපි තාම හොටෙල් එකේ ඉන්නේ. ෂූට් එක අපි 6:00ට තමයි පටන් ගන්න ප්ලෑන් කරේ. හැබැයි වැඩේ තියෙන්නේ ඒ වෙනකොට මේ ඩ්‍රෙසින් එක කරලා තිබුණේ නැහැ. ඉතින් අපි දැන් ෂූට් එක පටන් ගන්නවා. අපි 3 ඉඳන් මං හැරලා නෑ සිරහවනම නින්ද ගියේ නෑ අපිට දැන් තමයි ඩ්‍රෙසින් එක කරලා ඉවරනේ මේ ඩ්‍රෙසින් එක කරලා ඉවරලා අපි අද උදේ මොර්නින් ෂූට් එක සමහරට සීගිරිය ගන්න පුළුවන් වුණොත් සීගිරිය අර ගන්නවා. ඉතින් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි මම WhatsApp නම්බර් එකක් දාන්නවා ෆොටෝස් දාන්න. මෙයාගේ ඉන්නවා නම් 070 මම දානවා 78යි 176යි 50 90ට. ඔකට දාන්න. WhatsApp එක දාන්න මම දාන්න ෆොටෝස් එක. හරි. ලස්සනයි යා ලස්සනයි. අපි දැන් යනවා මොර්නින් ෂූට් එකට. දැන් සීගිරිය යනවා. සීගිරිය ඉඳන් රාජාංගනය ගෙලිමු. රාජාංගනයේදී අපි මොර්නින් ෂූට් එක කරන්න කොහොමද කියලා බලමු. යා.
මලක් වෙලා සොදුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අප දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා ඔබ මලක් වෙලා සොදුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අප දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා ඔබ මලක් වෙලා සොදුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අප දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා කලාවේ ෂූට් එක කරලා අපි යනවා දැන් ගෙලින්ම මේ රාජාංගනේට මොනේ ෂූට් එක ඉවරයි අපි 7ට ආවි 8 විතර ආවා 8 විතර ගිහුණා මේ 10 අමාරයි දැන් වෙලාව අපි කහමාරක් දෙකකට කිට්ට වෙන අපි ෂූට් එක කරා දැන් අපි ගෙලින්ම යන්නේ හෝම් කමින් එකට රාජාංගනේදී බලමු නම් මොකද වෙන්නේ කියලා රාජාංගනේ අපි දෙන්න ගාද Tiga? Oh? Pauranика. Jatendra.
හරි දැන් ඩාක්කු යාර ඉස්සලා එක මරුවට තිබ්බේ. නෑ වුණා නෑ. ඔන්න ඉතින් දවස් 3ක වෙඩින් එකක් සම්පූර්ණ අපි ඉවර කරා. පළවෙනි දවසේ පොළොන්නරුව ඊයේ සීගිරිය අද රාජාංගනේ. ඉතින් දැන් 5:00මාරයි වෙලාව. ඉතින් දවස් 3ක සම්පූර්ණ වෙඩින් එක ෆිල්ම් ෂූට් එකත් එක්ක අපි බලමු ඉස්සරහට පේජ් එකේ දාන්න. හෙටි නම් පොළොන්නරුවේ හම්බෙමු තවත් ලස්සන වෙඩින් එකකින්. එතකන් ගිහලා නම් ජය වේවා.